හිස්මත තබාගෙන ගංගාව තරණය කිරීමට පටන් ගත්තා. ඉතා අපහසුයෙන් මෙහා ඉවුරට ගොස් දරුවා ගසක් යට තබා නැවත මෙහා ඉවුරට පැමිණෙන ගඟට බැස්සා. ඒ ගඟ මැදට එන විට අහසේ පියාසර කළ උකුස්සේ විලිදා දෙක ඒ දෙසට වේගයෙන් පියාසර කළා. අර උකුස්සෙක් නේද? දරුවා සිටින දෙසට පියවා යන්නේ. සෝ ඇය ගඟ මැදට කුමක් කරන්නේ? උකුස්සා බින්දා දැකගෙන පියවා ගියා. ඇය කෑ ගසා වැළපුවා. ඒ බලන්න උකුස්සා ඇයට අහසේ පියවා ගියා. එවිටම ගඟට යමක් වැටෙන ශබ්දයක් ඇසී කුමරිය ඒ දෙස බලුවා. මගේ පුතණුවන් ගඟට වැටුණා නේද? ඔහු ගසාගෙන යනවා. අනේ මගේ පුත් කුමරා බේරගන්න කවුරුත් නේද? ඇයගේ විලාපය ඇසීමට කිසිවෙක් ඒ අසල සිටියේ නැහැ. ඒ ගඟේ නතර වුණා. එක්දිනක තුල තමාගේ සියල්ල අහිමි අන්ත අසරණ තත්ත්වයට සිටි කුමරිය පත් වුණා. ඒ හඬන මාවත් දිගට යදුනා. ඒ කිමින් සෙවෙත් මෙහෙරට ළඟා වුණා. මුළු නගරෙම වෙනස් වෙලා. ඇය වටපිට බලමින් ගමන් කළා. ඇය සිටි තල්ලගෙන ඉවසුවා. මාවතේ ගමන් කරමින් සිටි අයෙක් පැවසුවේ